ශ්‍රී ලංකාවේ නූතන දේශපාලනය ගැන කතා කරද්දී මහින්ද රාජපක්ෂ කියන නම තරම් මතභේදයට ඒ වගේම ප්‍රශංසාවට ලක්ුණු වෙනත් නායකයෙක් හොයාගන්න හරිම අමාරුයි. ඇත්තටම ඔහුගේ දේශපාලන ගමන කියන්නේ අපේ රටේ ඉරණම තීරණය කරපු හැරවුම් ලක්ෂ ගොඩක එකතුවක්. ඔහුව දකින ප්‍රභාන විදි දෙකක් තියෙනවා. එක පැත්තකින් දශක 3ක් තිස්සේ ඇදී ඇදී ගිය කුරිරු සිවිල් යුද්ධය ඉවර කරපු වීරිය විදිහක සමහරු ඔහුව දකිනවා. හැබැයි අනිත් පැත්තෙන් තවත් පිරිසක් කියන්නේ රට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට මැදලා දාපු පාලකයා ඔහුයි කියලා. ඉතින් මේ අන්ත දෙක අතර තියෙන ඇත්ත කතාව මොකද්ද? අපි මේ විග්‍රහයෙන් ඔහුගේ ගමන් මගේ සංකීර්ණ පැටි ටිකක් දිගහැරලා බලමු. හොඳයි. ඕනෑම නායකයෙක්ගේ කතාව තේරුම් ගන්න නම් අපි යාගේ ආරම්භය දිහා බලන්න ඕන නේද? මහින්ද රාජපක්ෂ දේශපාලනයට එන්නේ හොඳ දේශපාලන උරුමයක් තියෙන පවුලකින් ආපු හරිම ජවසම්පන්න තරුණයෙක් විදියට. අපි බලමු ඔහුගේ ඒ මුල් කාලේ නැගිටීම සිද්ධ වුණේ කොහොමද කියලා. මේ කාලරාමුවෙන් පේනා වගේ ඔහුගේ දේශපාලන ජීවිතය පටන් ගන්නේ හරිම ඉක්මනින්. 1970 වයස අවුරුදු 24න් ලංකාවේ ලාබාලතම മന്ത്രിවරයා විදිහට පාර්ලිමේන්තුවට යනවා. හැබැයි 1977 දී අනපේක්ෂිත විදිහට දේශපාලනයෙන් එළියට විසි වෙනවා. ඒත් ඒ පරාජය ඔහුගේ අවසානයේ උනේ නැහැ. ඇත්තට මේ කාලේ ඔහු පාවිච්චි කරේ මිනිස්සුන්ගේ හඩක් වෙන්න. විශේෂයෙන්ම 80 දශකයේ අර භීෂණ කාලේ අතුරුදහන් වුණ අය වෙනුවෙන් ඔහු කරපු සටන ඔහුව ආයමත් ජනතා නායකයෙක් විදිහට කරලියට ගෙනාවා. ඉතින් ඒ ගමනේ ප්‍රතිඵලයක් විදිහට තමයි 2004 දී ඔහු අගමැති පුටුවට එන්නේ. දැන් අපි කතා කරන්නේ ඔහුගේ මුළු දේශපාලන ජීවිතේම තීරණාත්මකම පරිච්ඡේදය ගැන. ඒ තමයි ඔහුගේ ජනාධිපති පාලන කාලය සහ ශ්‍රී ලංකාවේ දීර්ඝ කුරිරු සිවිල් යුද්ධය අවසන් කිරීම. හිතලා බලන්න 2005 වෙද්දි රට තිබුණේ කොහමද? සාමකතා බිඳ වැටිලා මිනිස්සු යුද්ධෙන් හෙම්බත් වෙලා හිටියේ. ඔන්න ඔය වගේ පසුබිමක තමයි ඔහු සිංහල ජාතිකවාදී බලවේගත් එකතු කරගෙන LTT සංවිධානය පරාජය කරනවා කියලා ප්‍රබල පොරොන්දුවක් දුන්නේ. මහින්ද චින්තනයේ යටතේ දීපු ඒ පොරොන්දුව ඔහුගේ ජයග්‍රහණයට ලුකුම හේතුවක් වුණා. 2009 මේ අවුරුද්ද නම් ශ්‍රී ලංකාවේ ඉතිහාස පොතෙන් කවදාවත් මකන්න බැරි වෙයි. අවුරුදු 30කට කිට්ටු කාලයක් තිබ්බ සිවිල් යුද්ධය නිල වශයෙන්ම ඉවර වුණේ මේ අවුරුද්දේ මේ මාසේ. යුද්ධය ඉවර කරපු ගමන්ම රටේ බහුතර සිංහල ජනතාව අතරේ ඔහු වීරයෙක් බවට පත් වුණා. මේ ජයග්‍රහණය ඔහුට අතිවිශාල ජනප්‍රියත්වයක් ගෙනත් දුන්නා කිව්වොත් නිවැරදි. හැබැයි ඉතින් මේ යුද්ධ ජයග්‍රහණයට අඳුරු පැත්තකුත් තිබුණා. යුද්ධයේ අන්තිම කාලේ වෙච්ච මානව හිමිකම් කඩවීම ගැන ජාත්‍යන්තරයෙන් ලොකු විවේචන සහ චෝදනා එල්ලුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ආයතන කිව්වා සිවිල් වැසියන් විශාල පිරිසක් මිය ගියා කියලා. හැබැයි රාජපක්ෂ රජයේ ඒ හැම චෝදනාවක්ම ප්‍රතික්ෂේප කළා. යුද ජයග්‍රහණයෙන් ලැබුණු ජනප්‍රියත්වයට එක්ක ඔහු දෙවනි පාරට ජනාධිපති විදිහට පත් වුණා. මේ අලුත් යුගයේ පටන් ගත්තේ රට ගොඩනගන දැවන්ත සංවර්ධන ව්‍යාපෘතිත් එක්ක. හැබැයි මේ සංවර්ධනයේම හේවණල්ලක් වගේ ඔහුගේ පාලනයට එරෙහිව බරපතල චෝදනා මතුවෙන්නත් පටන් ගත්තා. මේ ස්ලයිඩ් එකේ තියෙන ව්‍යාපෘති තමයි ඒ කාලේ රටේ සිද්ධ වෙච්ච සංවර්ධනයේ සංකේත බවට පත් උනේ. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, නිලුම් කුළුණ, ඒ වගේම රට පුරා හදුණු අධිවේගී මාර්ග. මේවා තමයි ප්‍රධාන මේවා. විශේෂම දේ තමයි මේවායින් බොහොමයක් ඔහුගේ නමින් නම් කරලා තිබීම. නමුත් ඔන්න බලන්න මේ දැවැන්ත සංවර්ධනයේ අනිත් පැත්ත. පෞල්වාදය, ඒ කියන්නේ නෑදෑයින්ට ලොකු තනතුරු දීම, අහස උසට නැගපු විදේශ ණය සහ 18 වෙනි සංශෝධනයෙන් ජනාධිපති දුර කාල සීමාව ඉවත් කිරීම වගේ දේවල් නිසා ඔහුගේ පාලනය ඒකාධිපති ස්වරූපයක් ගන්නවා කියලා චෝදනා එල්ල වුණා. දූෂණ චෝදනාත් ඔහුගේ දෙවනි පාලන කාලේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා. එහෙම බලේ ඉහළටම ගිය නායකයෙක් රට පුරා නැගිච්ච විරෝධතා මැද්ද ඉල්ලාස් වෙන්න සිද්ධ වෙන තැනට වැටුනේ කොහොමද? ඒ වෙනසට පළවෙනි පියවර ලැබුණේ 2015 ජනාධිපතිවරණයෙන්. ඔහු යටතේම හිටපු ඇමතිවරයෙක් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා විදියට ඇවිත් ඔහුව පරාජය කළා. ඒක තමයි ඔහුගේ බලයට වැදුණු පළවෙනිම ප්‍රබල පහර. 2015 වෙනිදි පෙරදුනත් ඔහු දේශපාලනයෙන් අයින් වුණේ නැහැ. 2009 දී ඔහුගේ සහෝදරයා ජනාධිපති වුණාට පස්සේ ඔහු ආයිමත් අගමැති විදියට බලයට ආවා. නමුත් වැරදි බදු ප්‍රතිපත්ති සහ තවත් හේතු නිසා රටේ ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට ඈද වැටුණා. තෙල් ගෑස් පෝලිම් නිසා ඇතිවෙච්ච දැවැන්ත මහජන විරෝධය, ඒ කියන්නේ අරගලය අවසානයේදී 2022 මේ 9 වෙනිදා ඔහුගේ දේශපාලන බලය කඩා වැටෙන්න හේතු වුණා. මහජන කෝපය කොච්චරද කිව්වොත් ඔහුගේ නිල නිවස ඉස්සරහ විරෝධතාකරුගල් හදාගත්ත ගමට නම දැම්මේ මයිනා ගෝගම චේලයි. ඒකෙන් පෙනුණා ඔහුට එරෙහිව තිබුණු පුද්ගලික සහ සංකේතාත්මක විරෝධය කොයිතරම්ද කියලා. ඉතින් මේ දීර්ඝ දේශපාලන ජීවිතය දිහා බැලුවම ඔහු ඉතිරි කරලා ගිය උරුමය මොකක්ද? ඒක හරිම සංකීර්ණ එකිනෙකට පරස්පර ගතාවක්.
තීරණාත්මකම කාරණා තමයි මේ. ඌගේ ආධාරකරුවෝ ඔහුව වර්ණනා කරන්නේ යුද්ධය ඉවර කරලා රට සංවර්ධනය කරපු නායකයා විදියට. හැබැයි ඌගේ විරුද්ධවාදෙන් චෝදනා කරන්නේ ආර්ථිකය විනාශ කරපු දූෂිත පෞල්වාදී පාලකෙක් විදියට. මේ කතා දෙකම ඇත්තටම ඌගේ දේශපාලන උරුමයේම කොටස්. ඉතින් අවසාන වශයෙන් ඉතිහාසය ඔහු විනිශ්චය කරන්නේ කොහොමද? යුද්ධය දිනපු නායකයා විදිහකද? නැත්නම් ජාතික අර්බුදයකට පාර කපු නායකයා විදිහටද? ඒ තීරණය රඳා පවතින්නේ ඔහුගේ පාලනයේ කුමන පැත්තටද ඉතිහාසයේ වැඩි බරක් ලැබෙන්නේ කියන එක මත. එක දෙයක් නම් පැහැදිලි ඔහුගේ බලපෑම ශ්‍රී ලංකාවේ ඉතිහාසයෙන් කවදාවත් මකලා දාන්න බෑ.